හෙලෝ ගයිස් ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට තියෙන ෆොටෝ එක මෙන්න මේ වගේ DSLR quality එක කොහොමද අපි edit කරගන්නේ කියලා. ඉතින් ගයිස් මේ ෆොටෝ එක edit කරගන්නවම අද mobile apps තුනක් භාවිතා කරනවා. ඉතින් ගයිස් අපි මේ ෆොටෝ එක edit කරලා බලමු අපිට මොන වගේ result එකක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් ගයිස් වෙනද වගේම මම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා ඊට පස්සේ තියෙන notification bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් ගයිස් එකටම අපි එඩිට් කරන්න යන ෆොටෝ එක අපි මුලින්ම අපේ ෆෝන් එක හරහා කැප්චර් කරන් යමු. ඉතින් ගයිස් එකටම අපි අපේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරන් ඉන්න ඕනේ. ඉතින් ගයිස් අපි වෙනදා වගේම අපේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරන්න අපි යූස් කරන්නේ ෆොටෝ රූම් කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ගයිස් අපි ෆොටෝ රූම් කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරලා අපේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරන් බලමු අපිට මොන වගේ රිසල්ට් එකක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් ගයිස් අපි අපේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගත්තට පස්සේ kriya.ai වෙබ්සයිට් එක භාවිතා කරලා අපි අපේ ෆොටෝ එකේ රෙසොලූෂන් එක වැඩි කරන් ඉමු. ඉතින් ගයිස් kriya.ai වෙබ්සයිට් එක භාවිතා කරලා අපි අපේ ෆොටෝ එකේ රෙසොලූෂන් එක වැඩි කරගත්තට පස්සේ Adobe Lightroom කියන software එක භාවිතා කරලා අපි අපේ ෆොටෝ එකේ color grading එක අපේ ෆොටෝ එක edit කරලා බලමු අපිට මොන වගේ result එකක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් ගයිස් ඔයා මොකද හිතන්නේ අද අපි කරපු වීඩියෝ ගැන? මතක ඇති ඔයාගේ සබ් කරලා කමෙන්ට් කරන්න. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට අපේ notification bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්.